කොහොමද ඔයාලට ඔන්න අදත් ඔයාලව මගේ YouTube channel එකට හරිම ආදරයෙන් පිළිගන්නවා. ඔයාලට මතක නම් මම කලින් වීඩියෝ එකේදී කිව්වනේ ඊළඟ වීඩියෝ එක ගේන්නේ අපේ garden එකේ ටුවර් එකක් කියලා. ඔන්න දවසක් දෙකක් පරක් වුණාට මම අද අරන් ආවේ අපි දෙන්නගේ පුංචි වගාවේ වීඩියෝ එක. මම කරපු පළවෙනි වීඩියෝ එකේදී එන්නේ ඒ දවසේ තමයි අපි මේ වගාව පටන් ගත්තේ. දැන් ඉතින් හරිම ලස්සනට පැල හැදිලා කොළ කරල් ඇවිල්ලා ලස්සනට තියෙනවා. මට ඉතින් හිතුණා දැන් තමා මේක ඔයාලට පෙන්නන්න ඕන හොඳම දවස් කියලා. ඉතින් සේරටම කලින් මම වැටිලා තියෙන කොළ එහෙම අතු ගාගෙන මේ පැලවලට වතුරක් දාගෙන හිටියා. ඊට පස්සේ තමා මම ඔයාලට පැල ටික පෙන්නන්න හිතුවේ. සමහර විට ඔයාලට මේක බලද්දි හිතේ අනේ මේකේ මොනවා පෙන්නන්නද කියලා. ඒ වුණාට ඉතින් අපි දෙන්න එකතු වෙලා මෙහෙම වැඩක් කරපු පළවෙනි පාර හරිම ආසයි මෙහෙම දකිද්දි. ඒ නිසා තමයි ඉතින් මම මේක ඔයාලට පෙන්නන්න අරගෙන ආවේ. බලමුකෝ අපි මොනවද හිටවලා තියෙන්නේ කියලා එහෙනම්. ඉතින් ඔන්න ඉස්සල්ලාම තියෙන්නේ සලාද. මේ සලාද මෙන්න මේ දිග පෝච්චිය තියෙනවානේ. මම කියවනේ මේක අපි දෙන්නගේ පළවෙනි වතාව මෙහෙම කරන්න කියලා. මම ඉතින් ඉස්සල්ලාම මෙන්න මේ පැල තුනක් මේ එක දිග පෝච්චි එක හිටෙව්වා. චුට්ටක් හැදීගෙන ඉද්දි තමයි තේරුනේ මේවා හැදෙන්න ඉඩ මදි කියලා. ඉතින් අපි ඒවා වෙන් කරලා ආයෙ වෙනම පෝච්චි වලට දාගත්තා. මෙන්න මේ තියෙන්නේ අබ ඇට දාලා මේක චූටි පැලයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ හරිම රස කෑමක්. බලන්නකො මොනවද කියලා. අපි නම් කියන්නේ නයි මිරිස් කියලා, බෝල මිරිස් කියනවා, එක එක නම් වලින් කියනවා. මේ දැන් එක කරලකුත් ඇවිල්ලා තව චූටි චූටි කරල් ටිකකුත් තිබ්බා. මේකත් කොච්චි જાතියක්. හරිම රසයි. උණු උණුවෙන් සුදුබත් එකක් කුයලා මේ කොච්චි දාලා සම්බෝලයක් හදාගත්තාම වෙන මොකුත් ඕනේ නැහැ ඉතින්. මේ තියෙන්නේ තක්කාලි. ඔයාලා ඉතින් දන්නවනේ තක්කාලි වර්ග ගොඩාක් මෙහි පාවිච්චි වෙනවානේ. අපි තක්කාලි වර්ග 3ක් විතර හිටවලා තියෙනවා. ඒත් දැන් වෙන් කරලා නම් හොයාගන්න මතක නැහැ මට. කොහොම හරි මේ පෝච්චි වල හිටවලා තියෙන එක જાතියක්. මෙතන මේ හිටවලා තියෙන්නේ බීලුණු. දැන් මේකෙන් 3 පාරක් විතර කොළ හැම කාලා තියෙන්නේ අපි. ඔන්න ඊට පස්සේ තියෙන්නේ ආසාවෙන් හදපු තවත් පැල જાතියක්. මොනවද දන්නවද? මේ තියෙන්නේ බෝංචි. කරල් නෑ තාම ඒ වුණාට හැම පැලයකම මල් ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් කරල් එනකන් ආසාවෙන් බලන් ඉන්නවා. මෙන්න මේ තියෙන්නේ වම්බටු. මේකෙත් මලක් තියෙනවා. අපි වම්බටු ගස් 4ක් වගේ හිටවගෙන තියෙනවා සේරම පෝච්චි වල. මේ හිටවලා තියෙන්නේ අමු මිරිස්. මේකේ ආපු මල් ටික නම් හැලිලා ගිහිල්ලා. දැන් ආයි එනකන් තමයි ඉන්නේ. ඔන්න බලන්නකෝ මේ පෙන්නන්නේ මොකද්ද කියලා. පේනවද ඔයාලට චූටි කොමඩු ගෙඩියක් ඇවිල්ලා අපේ කොමඩු වැලේ. දැන් ඉතින් හරි ආසාවෙන් බලන් ඉන්නේ ඕක ලොකු වෙනකන්. හැමදාම අපි දෙන්න ඕක දිහා බලනවා. මුලින්ම මේ හිටවලා තියෙන ඉන්න දිගේ උඩට යවලා ඊට පස්සේ තමයි ආයි බිම දිගේ යවුවේ අපි කොමඩු වැල. මෙතන තව බණ්ඩක්ක පැලයක් තියෙනවා. ඔන්න ඊළඟට ආසාවෙම හැදුවේ මෙන්න මේ ගෝවා ටික. ඒ වුණාට අනේ ඔයාලට දැන් පෙනෙයි මේ ගෝවා කොළ මොකෙක් හරි සතෙක් කාලා. බැලුවට නම් සතෙක් හිටියේ නැහැ. ආයි ෂුටක් බලන්න ඕනි ඉතින්. මේ බලන්නකෝ සම්පූර්ණයෙන්ම කාලානේ. මෙතන ಜಾති දෙකක ගෝවා තියෙන්නේ. එකක් අර අතු ගෝවා එක අපි කොළ හැම කන්නේ. අනිත් එක ගෝවා ගෙඩියන එක. එකක් කර එකක් අපි හැම හිටවලා තියෙන්නේ. මේ තියෙන්නේ පිපිඤ්ඤා ගකින්. ඒක වැල් 3ක් විතර තියෙනවා අපි ගාව. ඔන්න මේ තියෙන්නේ අපේ ලීක්ස් පෝච්චිය. අපි මේ ගොඩක් ඒවා පෝච්චි වල හිටවලා තියෙන්නේ. ඒ වුණාට හොඳට හැදෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ රතු වල. දැන් ගොඩක් පායන හින්දා වතුර දාන එක තමයි ලොකුවටම කරන්න ඕන දේ. මෙන්න මේ පෝච්චි හිටවලා තියෙන්නේ කැරට්. මේකයි තව පෝච්චියක් තියෙනවා. බලන්නකො චූටි කැරට් අල ඇවිල්ලා තියෙන්නේ.
හරිම ෂෝක් මෙහෙම දැක්කම හරි ආසයි. මෙතනත් ගෝවා බලන්නකෝ අර විදිහටම සත්තු කාලා තියෙන විදිහ. මේ තියෙන්නේ අපි හිටවල තියෙන තවත් තක්කලි ශාතියක්. මේ පෝච්චියේ තියෙන තක්කලි එකයි රතු පාට කූඩේ තියෙන තක්කලි එකයි ශාති දෙකක්. මේ තියෙන්නේ පාස්තා හදද්දි ගොඩක් ඕනේ වෙන බැසිලිකෝ. මේක දාලා පාස්තා හදද්දි හරිම රසයි. රසටත් වඩා ගොඩාක් සුවඳයි. මහන්සි වෙලා හිටවන ගස්වල මෙහෙම පළදරලා තියදී හරිම ආසයි නේද? මේ හිටවල තියෙන ගොඩක් ඒවට ඉඩ ලොකුවට යන්නේ. අපිත් මේ ගොඩක් දේවල් පෝච්චි වල හිටවල තියෙන්නේ. පුංචි බැල්කනි එකක්, ජනෙල් පඩියක්. මේ ඕනම තැනක ඔයාලට පෝච්චි එක මොන හරි දෙයක් හිටවන්න පුළුවන්. මේ තියෙන්නේ අනිත් කැරට් බාස්කට් එක. ඒකෙත් එකක අලයක් ඇවිල්ලා තියෙනවා. ඉස්සරහදී මේවා කඩන වීඩියෝස්, එතකොට මේ වගේ හදන රස කෑම, ඒ වගේ වීඩියෝස් උත් මම ඔයාලට අරන් එන්නම්. එක දවසකින් විනාඩි 10ක් 15ක් වෙන් කරලා එක පෝච්චියක එක මොකක් හරි පොඩි පැලයක්, තක්කලි පැලයක්, මිරිස් පැලයක් වගේ හරි දෙයක් හදලා බලන්නකෝ. හරිම වටිනවා ඒදී. හරිම සතුටක් ගේන්නේ. මෙන්න මේක චෙරි. හැබැයි අපි හිටපු එකක් නන් නෙවෙයි. ගොඩක් කලින් ඉඳන් තිබ්බ ගහක්. මට තාම ගෙඩියක් කන්න බැරි වුණා හැබැයි. මේ තියෙන ස්ට්‍රෝබෙරි. මම මේකේ වෙලේ අර කඩාගෙන කද්දි ආසාවට වීඩියෝ කරේ. මට මේ වීඩියෝ එක ගද්දි ස්ට්‍රෝබෙරි පැල ටික වීඩියෝ කරන්න අමතක වෙලා මේ පෝච්චි වලින් අයින් කරලා මම ඒකත් තනි පෝච්චි වලට දාගත්තා. ඔයාලට පේනවද අර සලාද පැලවල චූටි? ඉතින් මං ආයිමත් කියන්නේ පුංචි ඉඩක පුංචි පෝච්චියක හරි මොනාම හරි එක පුංචි පැලයක්, එළවලුවක්, පළතුරක්, එහෙම නැත්නම් පුංචි මල් ගහක් හිටවල බලන්න. ඒකේ මල් එද්දි, ගෙඩි එද්දි කොච්චර සතුටුයිද කියලා. ඉතින් ඕක තමයි අපේ පුංචි වගාවේ විස්තරේ. තවත් වීඩියෝ එකක් කරන් ඔයාලව බලන්න ආයෙ එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.